ශරීරයේ තියෙන අමතර තෙල් සෙම ආදී අපද්‍රව්‍ය ඉවත් කරගන්න බෙහෙතක් කියන්නද? හරි. ශරීරයේ බැඳුණු අමතර තෙල් සෙම ආදී අපද්‍රව්‍ය ඉවත් කරන රෝග රසකට සහනය දෙන ප්‍රත්‍යක්ෂ උතුවක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් 890ක් රෝග 990ක් ව්‍යාධි ආදී වශයෙන් මිනිස්යාට වැළඳෙන විවිධාකාරයේ රෝග 98ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මේ රෝග 98 කියන්නේ විවිධ රෝග කුලක 98ක්. ඒ කුලක 98ට මේ තියෙන සියලු ලෙඩ රෝගයිති. විශේෂයෙන්ම මේ වෙනකොට මිනිස්සුන්ගේ ප්‍රයෝග විපත්තිය නිසා ඇතිවෙච්ච විවිධ අසමතුලිතතාවයන් නිසා හටගෙන තියෙන රෝග තමයි බහුල වශයෙන් දකින්න තියෙන්නේ. දවසින් දවස විවිධාකාර රෝගාබාධයන් සොයා ගන්නකොට ඒ වගේම පෙළෙන මිනිස්සු ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. ඒ විදිහට වැඩි වෙලා අද වෙනකොට සමාජයේ බහුතරයක් පොදුවේ පෙළ රෝග රසක් තියෙනවා. අන්න ඒ වගේ රෝග රසකට ඖෂධයක් තමයි මේ අඳුන්වා දෙන්නේ යන්නේ. ඉතින් මේ සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි වදමල්. වදමල් ගන්නකොට සුදු රතු ආදී ඕනෑම පාටකින් ඕනෑම වර්ගකින් ගන්න පුළුවන්. ඒ වගේ අමු වදමල් කිලෝග්‍රෑම් එකක් එක්ක අනෙක් අමුද්‍රව්‍ය විදියට ඕනම දේශීය දෙලුම් වර්ගයකින් දෙලුම් ගෙඩි ග්‍රෑම් 5ක් සූදුරු මාදුරු කල්දුරු වලින් ග්‍රෑම් 250ක් බැගින් අරගෙන ඇට ඉවත් කරගත් රටෙහිදී කිලෝග්‍රෑම් 8ක් සහ ඝන තල්සූ ගෙඩි කිලෝග්‍රෑම් 2ක් මේකට අවශ්‍ය වෙනවා. ඉතින් හැබැයි මේ කිව්වේ විශාල පිරිසකට හදනකොට අවශ්‍ය අනුපාතයක්. ඒ නිසා මේ අනුපාතය එන විදියට Tamanට අවශ්‍ය ප්‍රමාණයෙන් මේ අමුද්‍රව්‍ය අඩු වැඩි කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට මම කියන්නම් අමු වදමල් ග්‍රෑම් 200ක් ගත්තොත් සූදුරු මාදුරු කල්දුරු ග්‍රෑම් 25ක් බැගින් දෙලුම් ග්‍රෑම් 500ක් රටේදී ග්‍රෑම් 800ක් සහ තල්සූ ග්‍රෑම් 200ක් අවශ්‍ය වෙනවා. ඉතින් දැන් මේ වදමල් සහ දෙලුම් ගෙඩි එකට කොටාගෙන නැත්නම් අඹරගෙන ඒකට නිවාගත් උණු වතුර බෝතල් 5ක් ඒ කියන්නේ මිලිලීටර් 750ක් දාලා මේ අනුපාත වලට අනුව ඉස්ම ටික මිරිකගෙන පෙරා ගන්න ඕනේ. ඉතින් දෙලුම් ගන්නකොට ඇට විතරක් නෙවෙයි මුළු ගෙඩිය පිටින්ම ගන්න ඕන. කොටා ගන්න හරි අඹර ගන්න හරි පහසුවෙන් දෙලුම් ගෙඩි කෑලි වලට කපා ගන්න පුළුවන්. ඊළඟට සූදුරු මාදුරු කළුඳුරු කියන තුන එකට මිශ්‍ර කරලා රන්වන් පාටට එනකම් ඇදගෙන කුඩු කරලා පෙනේරයකින් හලා ගන්න ඕනේ. ඊට පස්සේ මේක ඇට ඉවත් කරගත්ත මේ රටේ ඉඳි තියෙනවනේ මේ රටේ ඉඳි හොඳින් අඹරගෙන ඒකට තල්සූ කිරි මේක කුඩු කරලා ගත්ත තල්සූ කිරි නම් වඩාත්ම පහසුයි. ඉතින් අර කලින් හදාගත්ත වදමල් දෙලුම් මිශ්‍ර ඉස්ම ටික ඊට පස්සේ දුරු කුඩුයි සියල්ලම එකට මිශ්‍ර කරලා ආයෙම පාරක් අඹරගෙන මේක ලිප්පක තියලා සෙල්සියස් අංශක 80 පමණ උෂ්ණත්වයෙන් හරි මද ගින්නෙන් හරි මේක රත් කරගෙන චූර්ණ කරගන්න ඕනේ. දැන් මේ චූර්ණය තමයි ඖෂධ වෙන්නේ. ඒකෙන් උදේ දවල් රැ ආහාරයට පස්සේ තේ හැඳි එකක් බැගින් මාසයක් පාවිච්චි කරන්න ඕන. ඊළඟට අවශ්‍ය නම් මාස 3ක් දක්වා සුදුසු විදියට ගන්න පුළුවන්. වැඩිපුර විදියට ගන්න පුළුවන්. මේක ඊට පස්සේ වැඩිපුර ගත්ත කියලා කිසිම අතුරු ආබාධයක් මේකෙන් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ ඖෂධයෙන් ශරීරයේ සියලු ඉන්ද්‍රියන්ගේ අමතරව බැඳුණු තෙල් අපද්‍රව්‍ය ඉවත් කරගන්න පුළුවන්. තරබාරුවයිගේ අමතර තෙල් සෙම ඉවත් වෙලා ක්‍රමානුකූලව ශරීරය සකස් වෙනවා. යටිබඩ මහත් වීම අඩු වෙනවා. මේක ඊට පස්සේ ඒ ශරීරයේ ස්වභාවික තත්ත්වයට පත් වෙනවා. විවිධාකාරයේ ශරීරයට වෙච්ච විෂ වර්ග තියෙනවනේ ඔයාලගේ. මේ විෂ ඉවත් කරගන්න මේ ඖෂධය ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඊට පස්සේ කියනවා උගුරේ බැරිච්ච සෙම, පපුවේ සෙම ඇතුළු සියලුම සෙම ආබාධ සුව වෙන්න හේතු වෙනවා. මුහුණේ කුරුලෑ හට ගැනීම හැමෝගෙම තියෙන ප්‍රශ්නයක් තමයි මුහුණේ කුරුලෑ හට ගන්නවා. තව තියෙනවා කළු පාට විවිලි ආරම්මනම් ඒවටත් මේක ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට කියන්න ඕන කාලයක් තිස්සේ නරක වෙච්ච සෙම් ප්‍රතිශ්‍යාවත් මේකෙන් සුව වෙනවා. මුහුණ ඊට පස්සේ කල්පවතින බඩේ අජීර්ණය
අර්ශස් සමහරු හන්දිදිමු කන්නගුල් වැටීම් වගේ දේවලුත් හොඳ වෙනවා කියලා මේ කියනවා මේ ඖෂධයෙන්. ඊට පස්සේ ඉහමොල තදවීම, නාසය හිරවීම, බෙල්ල පපුව හිරවීම, වැලමිටි යටින් හුරයි සාස්යෙන් ඇඟිලි පුරුක් දක්වා එන මේ සියලුම එකිනෙකී වේදනාවල් සුව වෙනවා. ඉතින් මේ කලවේ පටන් පාදවල ඇතුලෙන් එන කැක්කුම්, නහරවල ලේ ගැටි හිරවීම නිසා එන ඉදිමු මේ වගේ ගොඩාක් ඒවා තියෙනවා. ඉතින් ඔයාලට දිනදා ඇති වෙන සියලුම වර්ගයේ අමාරු තියෙනවා නම් මේ මම කලින් කිව්වට වැඩි මේකෙන් මේ ඖෂධයෙන් ඇති වෙන තියෙන ගන්න පුළුවන් ප්‍රයෝජන බොහෝයි. ඉතින් හැම ලෙඩකමටම වගේ මේ ඖෂධය ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඊට පස්සේ කියන්න ඕන මේක විවිධ සුව වෙන්න හේතු වෙනවා. ඉතින් මේ මම කිව්ව රෝග සියල්ලම ලේ කැටි වලට මේක මාරම හොඳ ඖෂධයක්. ඉතින් හැබැයි මීට කලිනුත් විස්තර කරලා මම තියෙනවා මේ විදිහටම ඖෂධ ගැන. ඉතින් විවිධ පුද්ගලයන් මේ සසර ගමනේදී ගේන කර්ම විපාක වලට යටත්ව තමයි මේ සුවමී සිද්ධ වෙන්නේ. ඉතින් කර්මයට බෑ. ඉතින් මේ බෙහෙත් කොච්චර කරත් ඒ ලෙඩට අමාරු වෙන මැරෙන එක තීරණය කරන්න ඉතින් ගොඩාම අමාරුයි කර්මයක් එක්ක. ඉතින් සමහරු මේ ඖෂධ වලින් සුව වෙනවා. සමහරුන්ට මේ කිසිම දෙයක් කරත් හරියන්නේ නැහැ. ඒක අපි ගෙනාවු කර්මය තමයි. ඉතින් අද කිව්ව දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් ගත්තු ඖෂධයක් තමයි මේ තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක හදාගෙන ඔයාලට තියෙන අමාරු ඒ කිනෝකී සියලුම වේදනාව කැක්කුම් ආදී සියල්ලම නැති කරගන්න පුළුවන් මේ බෙහෙත් ඖෂධය. ඉතින් අදට මේ වීඩියෝ එක නවත්තනවා. වැඩි දිගට යන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ මේ වගේම කාරණා රසක් ගැන අපි කතා කරමු. හොඳ මාතෘකාවකින් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.